අපේ පවුලේ කාට හරි පිළිකාවක් තිබුණොත් ඒක අනිවාර්යයෙන්ම අපිටත් හැදෙන්න පුළුවන්ද? අද අපි කතා කරන්නේ පිළිකා සහ අපේ ජාන අතර තියෙන බියකරු සත්‍ය ගැන. ගොඩක් අය කියනවා පිළිකාව පරම්පරාවෙන් එනවා කියලා. මේක ඇත්තක්ද? හැම පිළිකාවක්ම පරම්පරාවෙන් එන ජාන වලින්ද හැදෙන්නේ? නැහැ. හැම පිළිකාවක්ම එහෙම නෙමෙයි. විද්‍යාත්මකව බැලුවොත් පිළිකා ඇතිවීමේ පසුබිම ප්‍රධාන කොටස් තුනකට බෙදෙනවා. පළවෙනි එක ස්පොරැඩික් කැන්සර්. එහෙම නැත්නම් අහඹු ලෙස ඇතිවන පිළිකා. දෙවෙනි එක ෆැමිලියල් කැන්සර්. ඒවා පවුල්මය පිළිකා. තුන්වෙනි එක තමයි හෙරිඩිටරි කැන්සර්. ඒ කියන්නේ පරම්පරාවෙන් එන පිළිකා. එතකොට මේ පවුල්මය හරි පරම්පරාවෙන් හරි එන පිළිකා තත්ත්වයක් කියලා වෛද්‍යවරුන් කොහොමද අඳුරගන්නේ? ඒකට බලපාන ප්‍රධානම දේ තමයි රෝගියාට පිළිකා රෝගයේ පිළිබඳ පවුල් ඉතිහාසයක් තිබීම. පවුලේ ළඟම ඥාතීන්ට කලින් පිළිකා තත්ත්වයක් වාර්තා වෙලා තියෙනවා නම් ඒක දැඩි අවදානම් ලක්ෂණයක්. මේ විදියට පවුල් ඉතිහාසය මත පටන් ගෙන හැදෙන්න පුළුවන් විශේෂ පිළිකා වර්ග තියනවාද? නැත්නම් ඕනම එකක් හැදෙන්න පුළුවන්ද? විශේෂ අවදානමක් තියෙන පිළිකා වර්ග කිහිපයක් තියෙනවා. පියරු පිළිකා, ටිබ්බකොෂ් පිළිකා, ආන්ත්‍රික පිළිකා, තයිරොයිඩ් පිළිකා සහ විශේෂයෙන්ම ළමා වියේදී ඇතිවන පිළිකා මේ පවුල්මය ඉතිහාසයත් එක්ක ඍජු සම්බන්ධයක් දක්වනවා. මේ හැමදේම පාලනය වෙන්නේ අපේ ශරීරය ඇතුලේ නේද? හරියටම හරි. අපේ සෛලයක න්‍යෂ්ටියේ තියෙන වර්ණ දේහ සහ ජානවල සිදුවන විකෘතිතා නිසා තමයි මේ දේ සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ තමන්ගේ පවුලේ ඉතිහාසයේ පිළිකා රෝගයක් ඉන්නවා නම් රෝග ලක්ෂණ එන්නේ නැතුව කලින්ම වෛද්‍ය උපදෙස් ගන්න එක වැදගත් නේද? අනිවාර්යයෙන්ම. පවුලේ ඉතිහාසය දැනගෙන සිටීමෙන් අවදානම කලින් හඳුනා ගන්න පුළුවන්. ඒක තමයි ජීවිතේ බේරා ගැනීමේ පළමු පියවර. තවත් මේ වගේ සායනික සහ විද්‍යාත්මක තොරතුරු අරගෙන අපි ළඟ වීඩියෝ එකේදී හමු වෙමු.